රෝං මෙහෙම යනවා. මෙන් මෙහෙම යනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ගැල්වනෝමීටරේ පතේ ප්‍රතිරෝධය මොනවා වෙනවා? කියපල්ලා ගැල්වනෝමීටරේ පතේ ප්‍රතිරෝධය මොනවා වෙනවා? වැඩි වෙනවා. ගැල්වනෝමීටරේ පතේ ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ මේ දෙන්නා මොනගත වෙනවාද? ශ්‍රේණිගත වෙනවා. ඒ දෙන්නා ශ්‍රේණිගත වෙද්දි මෙයා අනිවාර්යෙන් ගැල්වනෝමීටරේට මොනගත වෙනවා? සමාන්තරගත වෙනවා. සමාන්තරගත ප්‍රතිරෝධයේ සමකය අඩු වෙනවා කියලා කියන්නේ ඒ පැත්ත හරහා ගලන ධාරාව වැඩි වෙනවා. අපි දන්නවා මේ වගේ ගණන් වලදී සාමාන්‍යයෙන් අනිවාර්යෙන් ගැල්වනෝමීටරේ හරහා ගලන ධාරාව වෙනස් නොවේ. එහෙමනම් මෙයාගේ පරාසය තීරණය කරනුවේ කවුරු හරහා ගලන ධාරාවෙන්ද? උපපතය හරහා ගලන ධාරාවෙන්. උපපතය හරහා ගලන ධාරාව වැඩි වෙන්න නම් කවුරු වැඩි විය යුතුද? උපපතේ ධාරාව වැඩි වෙන්න නම් උපපතේ ප්‍රතිරෝධය අඩු විය යුතුය. එහෙමනම් උපපතේ ප්‍රතිරෝධය අඩුවීම ගැන කතා කරද්දී මෙතන දාද්දී උපපතේ අනු ගැල්වනෝමීටරේ පතේද අනිත් පතේද? අනික් පතය. එහෙමනම් මෙයා මෙතනින් දාද්දී අනිත් පතේ ප්‍රතිරෝධය මොනාගේයක්ද? අඩු වගේකේ. මෙයා මෙතනින් දාන වෙලාවට ඔයාට තේරෙන්නට අවශ්‍යයි මේ පැත්තේ ප්‍රතිරෝධය මෙහෙම වෙද්දී උපපතේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධ කීයක් බවට පත් වේ? 2ක් බවට පත් වේ. උපපතේ ප්‍රතිරෝධය වැඩි වෙනවා යනු උපපතේ ගලන ධාරාව අඩු වෙනවා. එහෙමනම් අනිවාර්යෙන් මෙයාට වඩා මෙයාගේ පරාසය අඩු වෙනවා. එහෙමනම් මම දානවා සීවලට දාපු වෙලාවේ අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ පැත්තේ ප්‍රතිරෝධය එකක් වෙන විට මේ පැත්තේ ප්‍රතිරෝධ කීයක් බවටම පත් වේ? 3ක් බවටම පත් වේ. එහෙමනම් උපපතේ ප්‍රතිරෝධය සාපේක්ෂව මොනවා වේද? වැඩි වේ නම් උපපතේ හරහා ගලන ධාරාව අඩුවේ. උපපතේ ගලන ධාරාව අඩුවේ අනු පරාසයක් අඩුවේ. එහෙනම් මේක යනු මොන ධාරාවද? වැඩිම ධාරාවයි. කීයද වැඩිම ධාරාව යනු? ඇම්පියර් එකයි. මේක යනු මොන අවස්ථාවද? දෙවෙනි වැඩිම ධාරාවයි. ඒ අනු කොච්චරයිද එහෙමනම්? 0.1යි. මෙයා යනු මොන ධාරාවද එහෙමනම්? අඩුම ධාරාව. මොකද උපපතේ ප්‍රතිරෝධය සාපේක්ෂව වැඩිම වෙනවා. එහෙනම් මෙයා තමයි පැවතිය හැකි මොන පරාසයද? අවම පරාසය. එහෙමනම් මෙයාගේ අගය මට ලියා ගන්න පුළුවන් 0.01යි. එහෙමනම් මේ පැත්තට යන්න අනිවාර්යෙන් මෙයාගේ පරාසය මොනවා වේද? අඩුවේ කියලා අපිට කියන්න පුළුවන්. තේරුණා නේද? හරි. ඕකේ. හරි. 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 ඕකේ.